ආන්දාංකුලම ට්‍රින්කෝ ආන්දාංකුලම ෆ්ලෑවට නිකන් රවුමක්කා සක්කිගෙන එළියට බහැලා ට්‍රින්කෝ ආන්දාංකුලමේ කොහෙද ආවේ පන්සලේ නම මේ ආන්දාංකුලම කියලා කියන්නේ මෙහෙට කොහොමද ආවේ කොහොමද ආවේ අපි කොහොමද අපි ආවේ ගෙදර වාහන තියෙයිද තාත්තගේ බයික් එක හොරාට අරන් අපි දෙන්න දන්සල් වඳින්න ආවා අපි චුට අර පැත්තට යන්න බයිසිකලේ අරන් එනවද මේ වැව වටේටම අලි වැටක් ගහලා තියෙනවා අපි එද්දී පොඩි ළමයි වගේ මෙතන මේ වැහලා ඔරු පදිනවා සෙල්ලම් කරනවා ඔයාලට පේනවා ඇති කට්ටිය ටිකක් මීට එහායි නනාත් හිටියා මේකේ දැන් මං හිතන්නේ කයාකින් එහෙම කරන්න පුළුවන් පේනවා ඇති ළමයි ටිකක් වරු පදිනවා මං හිතන්නේ ඇවිල්ලා ඇවිදින්න යාළුවෝ ටිකක් ඉන්න කියලා අපි හදන්නේ ගෙදර ගිහිල්ලා නෙළුම් කොලේ බත් කන්න බලාගෙන පරිස්සමින් ඔය අලි වැට තියෙනවා වලට පේනවා ඇති මාත් එන්න මට එන්න පාලු නෙළුම් කොළ කඩනවා බත් කන්න මොනවාද කූරු කූරු තියෙන්නේ මොනවාද බට්ටෝද පොහොට්ටුවද ඇයි ඒකේ පොහොට්ටු නැත්තේ මල් මේකේ මේ දැන් අපි එන පාරේම ගොඩක් අය ඇවිල්ලා බලම හිටියා. දැන් වෙලාව හවස 3ට දවල් 3ට විතර ඇති අපි මේ දන්සල් වඳින්න ආපු ගම වෙසක් එකට පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා යන් කියලා බලන්න ආවේ. නෙළුම් කොළ දැක ගමන් අපිට හිතුණා නෙළුම් කොළ ටිකක් කඩාගෙන ගෙදර ගිහිල්ලා නෙළුම් කොළේ බත් කන්න.
බලාගෙන නිලුම් කොළ කැඩුවද? නිලුම් පොට්ටුත් කඩන් ඇවිල්ලා. නිලුම් පොට්ටු? පොට්ටුනේ? මේ යෝ කීයක් තියෙනවද කොළ? ඇතිද? අපි හද වෙනා පිංගම් 4ක් හොයාගත්තලු. මෙතන අපි යන් කියලා කිව්වට අපි ඇත්තට මේ වෙලාවේ ගියේ නෑ. අපි ආයි වැවගාවට බැස්සා. මොකද මං කිව්වා මටත් පොඩ්ඩක් බැහැලා බලන්න ඕනි කියලා. අම්තේ. ලුණු කොලයක් වගේද? ගඳක් නෑ. ඉස්සෙල්ලා හස්බන්ඩ් එළුම් කොළ 4ක් කඩාගෙන ආවේ මටයි එයාටයි නංගල වෙන්නටයි. අයිනට යන්න එපා මඩ තියෙනවා. එරෙනවා. දෙක තුනක් කඩාගෙන ගියා නම් හොඳයි කියලා. කොලයක් කැඩුවා. මෙයා 4ක් කඩනවා. මමත් එකක් කැඩුවා. තව එකක් කඩු. මේක හොඳයිනේ. හරි දෙකක් තියෙනවා. අලි කොහොමද එන්නේ? කොයි පැත්තේ? පැත්තේ පිරගෙන ඉන්නේ. ඒ කියන්නේ අලුවට දාගෙන. ගැඹුරු ඇති මේක. මේ දැන් වැවෙන් කඩපු මල්. ඔය ලස්සන. දැන් කාටද ඔක දෙන්නේ? ලස්සන කෙල්ලෙක්ටද දෙන්නේ? ලස්සන කෙල්ලෙක්ට දෙන්න මෙයා මලක් මාලයක් හදනවා.
මට මල් මාලයක් දැම්මා. Asai. Asai. Uma. Ini. Wal-wal. නෑ මේ පැත්තෙන් ආවේ ඉතින් ආපස්සට ආවා. ඔව් ඔව්. මෙහෙන් අර පැත්තට ඉන්න අර පැත්තෙන් ඉන්න පුළුවන් ඇති. එහා පැත්තේ. එච්චර වටයක් ඉල්ලන්නේ කියන්නේ කොහෙද? නෙළුම් කොළේපත් ගන්න. අපි නෙළුම් කොළ ටික ගෙදර ගෙනල්ලා හොඳට සෝදලා අම්මට දුන්න බත් බෙදලා දෙන්න කියලා. ඉදර හදපු නෙළුම් කොළේපත් එන්න කන්න. ඉතින් ඔන්න ඔහමයි අපි කඩන් ආපු නෙළුම් කොළවල බත් අතාගෙන කෑවේ. එන්න කන්න වඩි. අම්මා අද හදලා තිබ්බේ කහබතුයි ඉස්සෝ කරි එකයි පරිප්පුයි අල තෙල් දාලා සලාදෙකුයි මාළු මිරිස් තෙල් දාලා. Bravo.